සුබ දවසක්. අද අපේ YouTube channel එකේ එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් The Daily Dose of Flavor YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අද මම ඔයාලා වෙනුවෙන් හදන්න යන්නේ මෙතන බතල ව්‍යංජනය. මේක අපිට ටෙම්පරාදුවක් එක්ක හදන්නත් පුළුවන්. මම අද මේ බතල ව්‍යංජනය හදන්න ගන්න කලමනා ටික තමයි ඔයාලා මේ දකින්නේ. ලොකු දේවල් ඕන කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි කඩේකට යොදා ගන්න ලුණු, සුදු ලුණු, රතු ලුණු තමයි මෙතන නම් තියෙන ලුණු විදියට, කරපිංචා, මිරිස් සහ අමමිරිස් සහ රම්පෙ තමයි බතල ගෙඩි දෙකක් අරන් තියෙනවා. අපි බලමු මේ කඩිය කොහොමද හදන්නේ කියලා. ඔන්න මම බතල ටිකේ පොතු වැරගත්තා. මම දැන් මේ බතල ටික කපන්න තමයි යන්නේ. අද මම අරන් තියෙන්නේ දම් පාට බතල එකක්. ඔයාලා කාලා තියෙද නැද්ද දන්නේ මේකත් හරිම රස බතල එකක්. මම මේ බතල ටික කපලා මේක කෙලින්ම වතුර එකට තමයි දාගන්නේ. මේ විදියට පොඩි කෑලි වලට කපා ගන්නවා. මම දැන් මේ බතල ටික හොඳට තඹ ගන්න තමයි ලේසි තියෙන්නේ. මම මේ ටික හට්ටියකට දාලා ඒ ටික තඹ ගන්නවා. මේ ටික තැඹුණාම තමයි මම ඊළඟට කරියකට අවශ්‍ය අනිත් දේවල් ටික දාන්න යන්නේ. බතර ටික තඹ ගන්නදී මේ විදිහට කහ සහ ලුණු ටිකක් දාලා තමයි වතුර ටිකක් එකතු කරගෙන තමයි මම මේක තඹ ගන්න හදන්නේ. බතර ටික තැඹෙන අතරතුරේ මම අනිත් අවශ්‍ය කලමනා ටික ඔක්කොම සූදානම් කරගත්තා. අපිට තියෙන බතර ව්‍යංජනය හදන්න. ඔන්න දැන් වෙනකොට බතර ටික හොඳ ගානට තැඹලා තියෙන විනාඩි 5ක් විතර 5ක් 10ක් විතර තැඹුණා. මම දැන් මේකට අනිත් අවශ්‍ය කලමනා ටික එකතු කරගන්න තමයි හදන්නේ. මම බතර ටික තැඹෙද්දි කහ සහ ලුණු එකතු කරගත්තා. දැන් මම මේ වෙලාවේදී 3-5 තමයි එකතු කරගන්නේ. 3-5 මේස තේ හැන්දක් වගේ එකතු කරගන්නවා. ඊට අමතරව කුරුඳු කෑලි කීපයක් එකතු කරගන්නවා. ලින් එකතු කරගත්ත 3-5 සහ කුරුඳු වලට අමතරව මම උළුහාලට කීපෙකුත් එකතු කරගන්නවා. මොන මම දැන් මේකට මිටි කිරි ටික එකතු කරගන්න හදන්නේ. මම කලින් ටික තඹ ගත්තේ නම් වතුරෙන් මම මිටි කිරි ටික එකතු කරගත්තා. මම දැන් මේ ව්‍යංජනය හොඳට උයා ගන්න තමයි හදන්නේ. අපි විනාඩි 5ක් විතර ටිකක් සාමාන්‍ය ගින්දරක මේක උයා ගමු. ඔන්න දැන් මම බතල ව්‍යංජනය හදාගෙන ඉවරයි. මේක මානව සුන්දරයි වගේම රසවලට මේ වෙලාවේදී මේකේ ලුණු බලලා ලුණු මදි නම් ලුණු ටිකක් දාන්න පුළුවන්. දම් පාට බතරක මේක හරිම රසයි. ඔයාලට තම්බල කන්න උනත් පුළුවන්. පොල් ටිකක් හදි පුදුම රසක් තියෙන මෙහෙම ව්‍යංජනය හදාගත්තම මේකත් එක විතරක්වත් කන්න පුළුවන් තරමට ඇත්තටම රසයි. මේ තියෙන අපි හදාගත්තපු රසම රස බතල කරි එක ඔයාලත් මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. පොඩි ළමයින්ට එමත් ගොඩාක් ගුණ කෑමක්. සහ ඒගොල්ලෝ ආසාවෙන් කයි මේ වගේ වෙනස් ව්‍යංජනයක් හැදුවාම ඔයාලා මගේ YouTube channel එක The Daily Dose of Flavor YouTube channel එක subscribe කරලා නැත්නම් අපිත් එක්ක එකතු වෙන්න. ඒක subscribe කරන්න, bell icon එක click කරන්න. එතකොට අපි හදන අලුත්ම recipes වලට ඉක්මනින්ම දැනගන්න පුළුවන්.